ආයිබෝවන් වාසනාවන්තෝ සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. අද දවසේදී අපි හිතුවා එවන් සමාජයේ කතා බහ ලක්කල තු මාතෘකාවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. විශේෂයෙන්ම අද වෙනකොට අපේ රටේ දිනපතා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මාර්ගය පාවිච්චි කරනවා, රැකියාවලට යනවා, නිවෙස් වලට යනවා. මෙහෙම යනකොට මාර්ගයේ මගී ප්‍රවාහනය ගත්තොත් එහෙම අද වෙනකොට සුවිශේෂී සේවාවක් සිද්ධ කරනවා. පෞද්ගලික අංශය ගත්තා, රාජ්‍ය අංශය ගත්තත් විශාල සේවාවක් ඉෂ්ට සිද්ධ කරනවා. මේකේ ගුණාත්මකතාවය ඉහළ නංවන්නේ. ඒ වගේම තමයි මේකේ යම් අඩුපාඩු තියෙනවා නම් කොහොමද ඒ අඩුපාඩු මගහරවා ගන්න මොන වගේ ක්‍රියාමාර්ග ගන්නවද කියන කාරණාව පිළිබඳව අද දවසේ අපි ඔබව දැනුවත් කරන්න හිතුවා. විශේෂයෙන්ම පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සහ නියාමනය පිළිබඳවයි අද දවසේ අපි කතා බහට ලක් කරන්නේ. ඔබ දැනගත යුතු ඔබ නොදන්නා කරුණු බොහොමයක් අද දවසේ අපි සාකච්ඡා කරන්න සුදුමගෙන. ඒ නිසා ආරාධනා කරන ආරම්භය වගේම අවසානයේ වන්තෙක්ම අපිව ශ්‍රවණය කරන්න. මේ කතා බහ ඉදිරියට අරගෙන යන්නට අද දවසේදී අපිට සම්පත්දායකත්වය ලබා දෙනවා. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහත්මයා අද දවසේදී අපිට සම්පත්දායකත්වය ලබා දෙන්නේ. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. මම කැමතියි දැනගන්නට මේ දින කිහිපය ගත්තොත් එහෙම නැත්නම් ගෙවුණු කාල සීමාව ගත්තොත් අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැකලා තියෙනවා. දැක් ගන්න ලැබුණා. මේ පෞද්ගලික බස් රථ ගත්තොත් එහෙම විවිධාකාර වූ ක්‍රියාවන් නිසා විවිධාකාර වූ විවේචනයන්ට ලක් වෙලා තියෙනවා. ඒ විවේචනයන් වලට යන්න කලින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ පෞද්ගලික බස් රථ සේවාව නිසා මේ මගේ ප්‍රවාහන සේවාවට මොන වගේ සහායක් ලැබෙනවාද කියන කාරණාවෙන් මම ඔබතුමාගේ ප්‍රවේශයක් ලබා ගන්න කැමතියි. ඔව් මේ ටිවංක ඇත්තටම මම හිතන පොඩි අපි පූර්විකාවක් එක්ක මේක ආරම්භ කරොත් හොඳයි කියලා හිතනවා. මොකද අපේ ජනතාවට මේ පොදුමගී ප්‍රවාහනය කියන එක පිළිබඳ පොඩි අවබෝධයක් දෙන්න. මූලිකව ඇත්තටම මේ ලංකාවේ පොදුමගී ප්‍රවාහනය ගත්තාම විශේෂයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පෞද්ගලික බස් රථ උපයෝගී කරගෙන සිදු කරන පොදුමගී ප්‍රවාහන සේවාව. දෙවෙනි එක තමයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සිදු කරන මගී සේවාව. එතකොට මේ පෞද්ගලික බස් රථ උපයෝගී කරගෙන සිදු කරන ලබන මගී ප්‍රවාහන සේවාව නැවත කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අන්තර් පළාත් අපි නැත්තම් කියන දුර ගමන් සේවා කියලා. දෙවෙනි කොටස තමයි පළාත් ඇතුළත ඒ පළාත් සීමාවන් ඇතුළත සිදු කරනු ලබන පොදු මගී ප්‍රවාහන සේවාවන්. එතකොට මේ ලංගම නියාමනය කරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරි මණ්ඩලය. එතකොට මේ දුරගමන් සේවා එහෙම නැත්නම් අන්තර් පළාත් බස් රථ සේවාව නියාමනය කරනු ලබනවා ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව විසින්. ඊට අමතරව ඒ පළාත් ඇතුළත සිදු කරන පොදු මගී ප්‍රවාහන සේවා නියාමනය කටයුතු කරන්නේ ඒ පළාත් වලට පළාත් යටතේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ බිහි කරපු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් විසින් ඒ වගේ අධිකාරීන් 9ක් තියෙනවා. මෙන්න මේ කොටස් 3 යටතේ තමයි මේ පොදු මගී ප්‍රවාහන සේවාව ඇත්තටම අද වෙනකොට නියාමනය වෙමින් පවතින්නේ. එතකොට දැන් මේ අපි කතා කරමු පෞද්ගලික බස් රථ සේවාව ගත්තොත් එහෙම මේ මගේ සේවාවන්ට එහෙම නැත්නම් මේ මගින් ප්‍රවාහනය කරන්න මොකේ දායකත්වයක් ලබා දෙනවද? ඔව් ඇත්තටම දැන් ලංකාවේ ගත්තොත් එහෙම පොදුවේ ගත්තාම මුළු ලංකාව තුළම පෞද්ගලික බස් රථ 14000ක වගේ ප්‍රමාණයක් පොදු මගී ප්‍රවාහන සේවයේ නියලන බලපත්‍ර ලාභී දායකයින් විදියට ඊට අමතරව CTB නැත්නම් අපි කියන ලංගම බස් රථ 3500ක් වගේ. එතකොට මෙහෙම බැලුවම 70%ක් 75ක් වගේම මගී ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සපුරාලන්නේ මේ පෞද්ගලික බස් රථ සේවාව මගින්. අපි අහලා තියෙනවා මේ සාමාන්‍ය රජයේ බස් රථ නියාමනය වෙන්නේ නැහැ. සාමාන්‍ය අපි අහලා නැහැ එම රජයේ බස් රථ නියාමනය කරනවා කියන කාරණාව. හැබැයි පෞද්ගලික බස් රථ නිරන්තරයෙන් අපිට ඇහෙන දෙයක් තමයි නියාමනයට ලක් වෙනවා කියන කාරණාව. මෙහෙම නියාමනය වෙන්න මොන වගේ හේතු කාරණා බලපානවද? ඔව් ඇත්තට මේ පෞද්ගලික බස් රථයක් මාර්ගයක ධාවනයට යොදවද්දී විවිධ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මුලින්ම මේ පෞද්ගලික බස් රථ සේවාව ලංකාවට හඳුන්වා දුන්නාට පස්සේ බස් රථ හිමියන් විසින් ගොඩනගාගත්ත බස් සංගම් නැත්නම් බස් සමිති කියලා කියනවා. සමිති හරහා තමයි මේ බස් රථ සේවාව සිදු කරගෙන යන්නේ. විශේෂයෙන් බස්නාහිර පළාත විදිහට ගත්තොත් 1991 තමයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පිහිට වෙන්නේ 1991 අංක 1 දරන ප්‍රඥප්තිය යටතේ. එතකොට ඊට පස්සේ බස් රථයක් මාර්ගයක යොදවනවා නම් අතර මේ බස් රථයක් පාරක යනවා කියලා දැන් අපි ජනතාව නැත්තම් මගීන් හිතනවා ඇති මේ බස් එකක් පාරට දානවා පාරේ බස් එකක් හිතන විදියට ධාවනය වෙහැම නෙමෙයි. අතර මේකේ බස් රථයක් ධාවනය එක් කරද්දී මූලිකවම තියෙනවා අපි කියනවා පැසෙන්ජර් ඩිමාන්ඩ් එක නැත්තම් මගේ ඉල්ලුම කියන එක සලකා බලලා තමයි බස් රථයකට අපි අවසර පත්‍රයක් දෙන්නේ. ඒ දුන්නාම ඊට පස්සෙත් අපි හදනවා ඒ තියෙන බස් රථ ප්‍රමාණය ඒ මාර්ගයේ තියෙන මගී අවශ්‍යතාවය මේවා අපි සර්වේ එකක් කළා සමීක්ෂණයක් කළා හඳුනගෙන ඒකට අනුව බස් රථයක් විනාඩි කීයකින් ධාවනය වෙන්න ඕනද? එතකොට ධාවන කාලය ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා විනාඩි කීයක් ඇතුළත නැත්නම් පැය කීයක් ඇතුළත මේ ගමන අවසන් කරන්න ඕනද? මේ සියලුම දේවල් ප්‍රවාහන අධිකාරිය විදියට අපි බස් රථ හිමියාට දෙනවා. මේ විදියට තමයි ධාවනය වෙන කොන්දේසි ටික.
එතකොට ඊට අමතරව අපි බලපත්‍රයක් ලබා දෙද්දී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විදියට කොන්දේසි 38ක් යටතේ තමයි බලපත්‍රයක් ලබා දෙන්නේ. කොන්දේසි 38 අනිවාර්යයෙන්ම බස් රථ හිමිකරුවා සේවක දෙපළ විසින් අනුගමනය කළ යුතුයි. මෙන්න මේ ටික තමයි අපි නියාමනය කරනවා කියන්නේ. ඒ කියන්නේ අපේ දෙන කොන්දේසි වලට යටත්ව ඒ කියන්නේ කාර්යක්ෂම ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ලබා දෙනවද? ඊට පස්සේ අපි නිශ්චය කරනු ලබන ධාවන කාලයන් වලට කාලසටහන් වලට අනුව බස් රථයේ ධාවනය වෙනවද කියන එක තමයි අධිකාරී විසින් නියාමනය කරවන්නේ. ඔබතුමා මේ හොඳ කාරණා මතක කරයි තමයි දැන් සමහර ප්‍රදේශ අපි දකිනවා සමහර ප්‍රදේශ වලට බස් රථ 2යි 3යි තියෙන්නේ. ඒ වගේම තමයි සමහර ප්‍රදේශ වලට බස් රථ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසාම යම් ප්‍රදේශ වලට බස් රථ හිඟයක් ඇති වෙලා තියෙනවා. මේක කොහොමද වෙන් කරන්නේ? දැන් ඔබතුමා මතක් කරපු විදිහටම ජනතාවගේ ඉල්ලීම මත ඒ ප්‍රදේශයේ අවශ්‍යතාවය. හැබැයි සමහර ප්‍රදේශ වල ජනතාව නගන ගැටලුවක් තමයි අපේ ප්‍රදේශයේ බස් රථ අඩුයි. ඒ නිසාම අපිට ප්‍රවාහනය කරන්න විදිහක් නැහැ, යන්න විදිහක් නැහැ. මේ කාරණා කොහොමද වෙන්නේ? අපි ඒ දුරට වැඩි දුරට කතා කරනවා. ඔව් ඒ වගේ ඇත්ත මේ මොකද කාරණයක්. දැන් ඇත්තටම මේ බස් රථ වලට බලපත්‍ර ලබා දීම විධිමත් වෙන්නේ 2016 වසරේ තමයි මේ බස්නාහිර පළාත් සභාව තුළ. එතකොට ඊට කලින් ඇත්තටම දීලා තියෙන්නේ මම මුලින් සඳහන් කරපු වගේ මගී සමීක්ෂණයක් කරලා ඇත්තටම ඒ පාරේ ඉන්න මගීන්ට බස් රථ කීයක් ඕනද කියන එක පිළිබඳව ඇත්තට පැහැදිලි දත්ත හොතොරතුරු ඇතුව නෙමෙයි. මුලින් කරලා තියෙන සමහරලාවට දේශපාලන හිතවත්කම් වෙත වෙන්න පුළුවන්, විවිධ කාරණා මත වෙන්න පුළුවන්. කවුරු හරි බස් රථ හිමියෙක් ඇවිල්ලා ඉල්ලීමක් කරාම බස් රථයේ බලපත්‍රය ලබා දීමක් තමයි කරලා තියෙන්නේ. අපේ දැනටත් බස්නාහිර පළාතේ ඔබ කියන්න වගේ සමහර මාර්ග තියෙනවා අධික බස් රථ ප්‍රමාණයක් යොදවලා. එතකොට සමහරලාට එක බස් රථයක් ධාවනය වෙන්නේ දවස් 3කට පස්සේ. එහෙම මාර්ග තියෙන සමහර ඒවා තියෙනවා දවසක් හැර දවසක් දාලා. ඒ කියන්නේ වැඩිපුර බලපත්‍ර ලබා දීපුවා තියෙනවා. හැබැයි මේක 2016 හඳුන්වා දෙනවා ටෙන්ඩර් ක්‍රමවේදයක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට. එතකොට දැන් අපි බලපත්‍ර ලබා දෙන්නේ ඇත්තටම අර මම කිව්වා වගේ අපි අපේ ඉන්නවා මාර්ග පරීක්ෂක මහතුන්, ඊට පස්සේ සමීක්ෂණ සඳහා වෙනම පුහුණු වෙච්ච පිරිසක් ඉන්නවා. මේ පිරිස යොදවලා අපි මගේ සමීක්ෂණයක් කරලා ඇත්තටම මගේ සමීක්ෂණයට අනුව තව බස් රථ යොදවන්න ඕනද කියන කාරණේ සැලකිල්ලට අරගෙන තමයි අපි දැන් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරලා ටෙන්ඩර් කරලා ටෙන්ඩර් ක්‍රමවේදය තුලයි තමයි වැඩිම ඉල්ලුම තියෙන කෙනාට මේ තිල්ලුව තියෙන කෙනාට ඒ බස් රථ ප්‍රමාණය අපි හඳුනාගත්ත පුරප්පාඩු ප්‍රමාණය පුරවන්න බස් රථ ලබා දෙන්නේ. හැබැයි දැනට මෙහෙම ගැටලුවක් තියෙනවා තිවංක ඔබ කිව්වා වගේම සමහර මාර්ග තියෙනවා විශාල මාර්ග සංඛ්‍යාවක් තියෙනවා මීට කාලයකට පෙර බස් රථ ධාවනය වෙලා. නමුත් අද වෙනකොට ධාවනය වෙන්නේ නැහැ. කිලෝමීටර් 7-8 වගේ ප්‍රදේශ තියෙනවා. තමහට ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොටත් විශාල ලෙස මහජන නියෝජිතයන් අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරනවා කොහොමද මේ පාට බස් එකක් යොදවන්නේ කියන එක. නමුත් ගැටලුව තියෙන්නේ දැනට අපි ටෙන්ඩර් ක්‍රමවේදය හරහා පමණයි බස් රථ යොදවන්නේ. එතකොට අපි මේ සියලුම අපි මේක හඳුන්වනවා තිබන් අපි අනාර්ථික මාර්ග කියලා. ඒ කියන්නේ ලොකු ආර්ථිකයේම ප්‍රතිලාභයක් ලබා ගන්න බෑ මේ ග්‍රාමීය හෝ මේ අතුරු මාර්ගවල ගියාම. එතකොට බස් රථයක් මේ ශේෂ්ඨයට එක් කරන්නෙම කවුරු හරි හිමියෙක් බස් රථ හිමියෙක් ලාභයක් ලැබීමේ අරමුණේ. මේක සේවාවක් වෙනවා. නමුත් සේවයට අමතරව ලාභයක් ලැබීමේ අරමුණේ. ඒකට ආයෝජනයක් කරන්නේ. එතකොට අපි මේ කොච්චර ටෙන්ඩර් එකකට ඇතුළත් කරත් මේ ග්‍රාමීය මාර්ග සහ මේකේ අතුරු මාර්ග මම අර කිව්වා වගේ අනාර්ථිකයි කියලා හඳුනාගත්ත මාර්ග මේවට ටෙන්ඩර් කරුවන් සහ නැත්තම් බස් හිමි මහත්මීන් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා මේ පාරේ බස් එකක් යදෙව්වොත් ඒගොල්ලෝ පාඩු ලබයි කියලා. ඉතින් මේක නිසා අපිට දැන් තියෙන ක්‍රමවේදය තුල හැකියාවක් නැහැ අර වැඩිපුර තියෙන බස් එකක් අරගෙන වෙන මාර්ගයකට යොදවන්න. මොකද ඒක අපේ ප්‍රඥාප්තියේ පැහැදිලිව සඳහන් වෙනවා මාර්ග සංශෝධනයක් කරන්න බැහැ කියන එක. ඉතින් ඊළඟ කාරණේ මේකට රජයේ විදියට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රවාහන අමාත්‍යාංශ මැදිහත් වෙලා හදලා තියෙනවා ගැමිසැරිය, නිසිසැරිය සහ සිසුසැරිය කියලා. ක්‍රමවේද 3ක්. ගැමිසැරිය කියන්නේ මේ වගේ අනාර්ථික මාර්ගවලට සබ්සිඩි ගන්න නැත්නම් අපි අමතර රුපියල් 118ක් වගේ මුදලක් කිලෝමීටරයකට ඒ බස් රථයක් ධාවනය වෙනවා නම් ඒ බස් රථයට කිලෝමීටර රුපියල් 118ක් වගේ ගෙවන වැඩිපුර ගන්නක්. ඉතින් මේ වගේ ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. රාත්‍රී බස් ධාවනය නැත්නම් නිසිසැරිය ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා. ඊට පස්සේ පාසල් සිසුන් සඳහා සිසුසැරිය ක්‍රමවේදයක් හඳුන්වා දීලා මේකෙන් තමයි ඔබ කියන ඔය ගැටලුව යම් මට්ටමකට අපි වෙනකොට කළමනාකරණගෙන පවතින්නේ. දැන් ඔබතුමා කියපු කාරණාත් එක්ක මම දැනගන්න කැමතියි. දැන් බස් රථයක් තියෙන ඕනම කෙනෙකුට මාර්ග බලපත්‍රය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ග බලපත්‍රය ලබා දෙද්දී මොනවද සලකා බලන කාරණා? නෑ තිවංකේ ඒක තමයි මම මුලින්ම කිව්වේ මේ අපි දැන් මේ මාසේ අන්තිම නෑ මැද 20 වගේ වෙනකොට අපි පුවත්පත් දැන්වීමක් පළ කරනවා මේ මාර්ග ටිකද මේ මාර්ග වලට මෙච්චර පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. එතකොට කාට හරි ඒ ටෙන්ඩරය හරහා ඉදිරිපත් වෙන්න පුළුවන් තමන්ගේ තියෙන අපි කියන්නේ බිඩ් කරනවා කියලා තමන්ගේ තියෙන බස් රථය යොදව ගන්න.
ඒකෙන් වැඩිම මුදලට බිට් කරපු කෙනාට තමයි අපි ඒක විවෘත ක්‍රමවේදයක් කරහා බස් රථය ලබා දෙන. බස් රථයකට පර්මිට් එක ලබා දීමේදී අපි බලනවා ඇත්තටම බස් රථය හොඳ තත්ත්වයක තියෙනවා. ධාවනයේ සුසුම විශේෂයෙන් මගින්ගේ ආරක්ෂාව, පැසෙන්ජර් සේෆ්ටි කියන එක බලනවා. ඒක ආරක්ෂාව. ඊට පස්සේ බස් රථයට රියදුරෙක් ඉන්න ඕනේ. රියදුරා පීටිලා අපි දැන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියලා තමන් බරවාහන ලයිසන් එකක් ගත්තට පස්සේ ඊට අමතරව පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියලා අපි වෙනම පාඨමාලාවක් දෙනවා. ඒ පාඨමාලාව අරගෙන පිටසම්පත්යක් යොමු කර ගන්න ඕන. ඔහු වෙනම සහතිකයක් ගන්න ඕන. ඒ වගේ රියදුරෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි දින 4ක පුහුණුවක් දීලා කොන්දොස්තර පුහුණු කරනවා. එතකොට ඒ පුහුණුව ලැබපු කොන්දොස්තරවරයෙක් කොන්දොස්තර බලපත්‍රයක් තියෙන්න ඕනේ. සුදුසු බස් රථයක් තියෙන්න ඕනේ. මේ කාරණා සියල්ලම බලලා තමයි බලපත්‍රය ලබා දීම කරන්නේ. දැන් ඔය කොන්දේසි කඩ කරොත් එහෙනම් මොන වගේ ක්‍රියාමාර්ග? ඔව් කොන්දේසි කඩ කරොත් අපිට ඒ කොන්දේසියේ ස්වභාවය අනුව අපිට පුළුවන් එක්කෝ ඒකේ වරදකරු රියදුරා නම් රියදුරාගේ වැඩ තහනමකට ලක් කරනවා යම් කිසි කාල සීමාවකට. එහෙම නැත්නම් කොන්දොස්තරවරයා නම් වරද කරලා තියෙන කොන්දොස්තරයේ වැඩ තහනම් කිරීම කරනවා යම් කිසි කාලයකට. එහෙම නැත්නම් ඒකට ඍජුවම බස් රථ හිමි අපි කියන දාවකයා කියලා වගේ කියන්න ඕන නම් ඔගේ බලපත්‍රයේ යම් කිසි කාල සීමාවකට අවලංගු කිරීමක් අපි සිදු කරනවට. සභාපතිතුමන්ගේ මීළඟට දැනගන්න මේකමගේ පෞද්ගලික අත්දැකීම. සමහර වෙලාවට ගත්තොත් අපි දුර ගමන් සේවා ගත්තොත් එහෙම සාමාන්‍ය රුපියල් 10ක් වගේ වැඩිපුර තිබ්බොත් එහෙම ඒක ඉතුරු දෙන්නේ නැහැ. සමහර වෙලාවට වැඩි මුදල් අය කර ගන්නවා. සමහර වෙලාවට අපි දකිනවා අධික වේගෙන් තරංකාරීත්වය නිසාම අධික වේගෙන් ගමන් කරනවා. එහෙම වෙලාවක මගේ ජනතාව විදිහට අපිට පැමිණිලි කරන්න හැකියාවක් තියනවාද මේ බස් රථ වෙනුවෙන්? එහෙම පැමිණිලි කරනවා නම් අපි කොහොමද පැමිණිලි කරන්න ඕනේ? ඔව් දැනට මේ මම ඉස්සලා සඳහන් කරා වගේ මේ අන්තර් පළාත් බස් නැත්තම් පළාතෙන් පිටතට ගමන් කරන දුර ගමන් සේවා බස් රථවල පැමිණිලි කරන්න පුළුවන්. ජාතික ගමනාගමන කොමිෂන් සභාවට 19/55 කියන ඍජු දුරකථනාංකයක පැය 24ම ක්‍රියාත්මකයි. එමෙතුම පළාත් සභාව අපි මම කතා කරොත් බස්නාහිර පළාත් සභාව විදියට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අපි අංක දෙකක් හඳුන්වා දීලා තියෙනවා. එකක් තමයි ටෙල් ද චෙයාමන් කියලා එහෙම නැත්නම් සභාපතිලා කියන්නේ කියලා මගේ ඍජු ජංගම දුරකථනාංකයක් මම දීලා තියෙනවා 0.7යි 0.7යි 625යි 525. ඊට අමතරව අපේ කාර්යාලයේ 624ම ක්‍රියාත්මක වෙන නමුත් ඒක අපි අර වොයිස් කෝල් එකක් විදියට නෙමෙයි WhatsApp මැසේජ් එකක් විදියට ගෙන්න ගන්න සියලුම බස් රථවල අපි ඒක ප්‍රදර්ශනය කරලා තියෙන අංකයක් 0.7යි 0.2යි 860යි 860 අංකය. මේ අංකයට ඕනම කෙනෙකුට වීඩියෝ එකක් නැත්නම් වොයිස් මැසේජ් එකක් එහෙම නැත්නම් ටෙක්ස්ට් මැසේජ් එකක් විදියට තමන්ගේ පැමිණිලි යොමු කරන්න පුළුවන්. යොමු කරාට පස්සේ අපේ වෙනම මහජන පැමිණිලි අංශයක් තියෙනවා. මහජන පැමිණිලි අංශයෙන් පස්සෙන්ද උදේට මේ ටික අරගෙන ඊට පස්සේ පැමිණිලි යොමු කරපු පුජ්‍යලා සම්බන්ධ කරගෙන අර චෝදනාවට ලක් වෙන්න රියදුරා හෝ කොන්දොස්තර මහත්මයා එහෙම නැත්නම් බස් රථ හිමියා කාර්යාලයට ගෙනලා මේ ගැටලු විසඳලා ඒ අවශ්‍ය නීතිමය කටයුතු කරනවා අපි ප්‍රවාහන අධිකාරිය හරහා. ඉතින් ඔබටත් ගැටලුවක් තියෙන ඇති අපි මේක පැමිණිල්ලක් යොමු කරන්නේ කොහොමද මේ පැමිණිල්ල විභාග කරන්න කියන කාරණාව පිළිබඳව ඉතින් ඔබට පැහැදිලි වෙන්න ඇති මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබට පැමිණිලි යොමු කරන්න හැකියාවක් තියෙන සහ විභාග කරන්නේ. ඒත් එක්කම ඔබතුමාගෙන් දැනගන්නක දැන් අපි කතා කරා අර මාර්ගවල බස් රථ අඩු තත්ත්වය පිළිබඳව. ඒත් එක්කම ගැටලුවක් තමයි අධික ලෙස මගින් පටවා ගැනීම. අපි දැකලා තියෙනවා බොහෝ ප්‍රදේශවල ගත්තොත් එහෙම ප්‍රමාණය ඉක්මවා බස් රථවලට මගින් පටවා ගන්නවා. ඒ නිසාම සමහර වෙලාවට අර බස් අඩු නිසාම අර මුලින් එන බස් එකේ නගින්න නැතුව තව පැයකමාරක් බලාගෙන ඉන්නවා බස් රථයක් එනකම්. මේකට මොන වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවද? ඔව් දැනට ඇත්තටම සමහර මාර්ගවල ගැටලුවක් තියෙනවා. දැන් උදාහරණයකට මම ඔය ලංකාවේ ප්‍රසිද්ධ පාරක් ගන්න පුළුවන් අපිට 138 හයිලෙවල් පාර කියලා ගත්තොත්. හයිලෙවල් පාරේ දැනට දවසකට ධාවනය වෙනවා බස් රථ 170 වගේ ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක්. කාර්යාලය වේලාවන් උදේ සහ හවස කාර්යාලයෙන් පසු වේලාවන් ගත්තාම අධික මගී ජනතාව බස් රථයක ඉන්නවා. ලොකු පැසෙන්ජර් ඩිමාන්ඩ් මගේ ඉල්ලුමක් තියෙනවා. නමුත් මේ තියෙන බස් රථ ටික අපි සාමාන්‍යයෙන් හයිලෙවල් පාරේ ගත්තොත් මම උදාහරණයකට මේ කියන්නේ තප්පර 40කට බස් එකක් වගේ ධාවනය වෙනවා. නමුත් මේ මගේ ඉල්ලුම වැඩි වුණා කියලා තව බස් රථ මේ මාර්ගයට යොදවන්න බෑ. එහෙම වුණොත් මම හිතන්නේ කිසිදු පෞද්ගලික ඉස්සර වෙන කිසිදු පෞද්ගලික බස් වාහනයකට යන්න බැරි වෙනවා මේ පාරේ බස් රථය දෙවුවොත්. ඒකට මේ ගැටලුව විසඳ ගන්න ඇතරම දැන් රජයේ විදිහට මැදිහත් වීමක් තියෙනවා. ඉස්සරහට රේල්වේ ලයින් 3ක් අපි දන්නවා පාදුක්ක දක්වා අර පැත්තෙන් රාගමන ඊට පැත්තෙන් පාරදුර දක්වා ලබන අවුරුද්දේ ආරම්භ කරලා ඒක අවසන් කරගන්න. මෙන්න මේ වගේ විකල්ප ක්‍රම වලට යන්න නැතුව අපිට මේ බස් රථයෙන්ම මගින් අරගෙන යනවා කියන එකට ගියොත් ඇත්තටම ලොකු ඔබ කියන ගැටලුව තව දුරටත් අපිට මුහුණ පාන්න එක නිසා විකල්ප ක්‍රියා මාර්ග වලට යන එක තමයි ඇත්තටම මේ අවස්ථාවේ අපි යෝජනා කරමින් ඉන්නේ. ඇත්තටම මෙහෙම මගින් පටවා ගන්න හැකියාවක් නැහැ. ඔව් නීත්‍යානුකූලව බෑ. නමුත්
අපිට බස් රථ යෙදීමේ තියෙන ගැටලුව නිසා මේක අපිට යම් කිසි කාලයක් වෙනකම් විකල්පයක් දෙනකම් මේක කරගෙන යන්න අවස්ථාව දෙන්න වෙලා තියෙනවා. මම ඒත් එක්ක ඔතුමන්ගෙන් දැනගන්න කැමති. දැන් අපි ගත්තොත් එහෙම මම මතක් කරපු විදිහට තරංකාරී ආර්ථිකයත් එක්ක තරංකාරී බස් රථ ධාවනයත් එක්ක මගින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ යම් කිසි තත්ත්වයක් ප්‍රශ්නයක් අපිට උද්ගත වෙලා තියෙනවා. මේකට මොන වගේ පියවර අරගෙන තියෙනවද මගේ ප්‍රවාහන අධිකාරී විදිහට මේ බස් රථවල තියෙන තරංකාරීත්වය මගහරවා ගන්න? ඔව් ඇත්තටම දැනට තරංකාරීත්වය කියන්නේ අර ටයිම් ටේබල් එකට අපි බස් එක බස් නැවතුමෙන් පිටත් කරාට ඊට පස්සේ මාර්ගය ඇතුළේදී මේ ගැටුම ඇති වෙනවා. එකක් තමයි සමහරට එකම මාර්ගයට ටික දුරක් ගියාම විවිධ මාර්ග වලින් ඇවිල්ලා බස් රථ එකතු වෙනවා. ඒතකොට මේගොල්ලෝ තරංකාරීත්වයක් ඇති වෙනවා. ඒකට දැන් අපි මේක තියෙන ඇත්තට මේක තිබංග එකම විසඳුම ලෝකේ අපි විතරක් නෙමෙයි බොහෝ රටවල් කරන එකක් තමයි මේ අපේ රටේ තමයි පෞද්ගලිකව කවුරු හරි ඇවිල්ලා බස් රථයක් ධාවනයට එක් කරන්නේ. බොහෝ රටවල් වෙන්නේ සමාගම් හරහා නැත්නම් පොකුරු සමාගම් හරහා තමයි මේ බස් රථ ධාවනය වෙන්නේ. කිසියම් තෝරාගත්ත භූගෝලීය කලාපයකට නැත්නම් මාර්ග කීපයක් එකතු කරලා සමාගමක් හදලා මේ සමාගම හරහා තමයි බස් රථ ධාවනය වෙන්නේ. එතකොට මේ වෙනකොට අපි ප්‍රවාහන අධිකාරියේ ඍජු වැඩිහත් වීම මත පළාත් සභාව ජාතික ගමනා කොමිෂන් සභාව සියලු දෙනා එකතු වෙලා මේ වෙනකොට අපි සැලැස්මක් හදාගෙන යනවා. මේකේ නියම ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ 190 මාර්ගය 170 සහ 177 මාර්ග තුන එකතු කරගනිමින් පොකුරු සමාගම් නිර්මාණය කරලා අපේ අදහස තියෙන සැප්තැම්බර් වෙනකොට මේක දියත් කරන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි තියෙන අතරම විසඳුම මේකට. එතකොට මේ පොකුරු සමාගම හරහා ඒ බස් රථ ධාවනය මේක අපිට ලංකාවටම ව්‍යාප්ත කරගන්න පුළුවන් වුණාට පස්සේ එතකොට මේ තරංගකාරීත්වයක් ඇති වෙන්නේ නැහැ. මොකද හුදකලාව එක එක්කෙනා නෙමෙයි එතකොට ආදායම් උපයන්නේ. සියලුම මේ මාර්ගවල තියෙන ආදායම එකම account එකකට යනවා. එතකොට ඒකේ ක්‍රමවේදයක් තියෙන ෆෝමියුලා එකක් හදලා කොහොමද ආදායම් බෙදී යන්නේ කියලා ඒක ටිකක් ලොකු වැඩක්. ඉතින් ඒක අනුව එතකොට ආදායම් ටික බෙදලා යනවා. එතකොට කවුරුත් තනි කර සල්ලි හෙව්වා කියලා Tamanට ලොකු වාසියක්වත් වෙන්නේ නැහැ. ධාවනය වෙච්ච කිලෝමීටර ගන්න බස් රථයේ කොන්දේසිය මේ කාල සීමාව ආයු කාලයේ සියල්ල බලලා තමයි මේ ආදායම බෙදී යන්නේ. මේක තමයි අත්‍තරම දැනට ගන්න තියෙන හොඳම විසඳුම. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ ළඟට. දැන් මේ බස් රථ ධාවනයේ ගුණාත්මක භාවය එහෙම නැත්නම් බස් රථවල ගුණාත්මක භාවය පරීක්ෂා කරන්න මොන වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවද? මොකද ජනතාව මේ වගේ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව අපි හිතන්න ඕනේ. ඒ නිසාම මේ බස් රථවල ගුණාත්මක භාවය අපි හොයලා බලන්න මේ වගේ හොයලා බලන්න මොන වගේ වැඩසටහන් සිද්ධ කරනවද? ඔව් තියමගේ ඇත්තටම අපේ බලපත්‍රලාභී බස් රථවල ගුණාත්මක භාව පරීක්ෂා කිරීමට මේ වෙනකොට අපි අනුගමනය කරපු ක්‍රියාමාර්ග තමයි එකක් තමයි මේ හැම බලපත්‍රයක්ම අවුරුද්දකට පාරක් අලුත් කරන්න ඕන. එතකොට අවුරුද්දකට පාරක් අලුත් කරන්න එනකොට රජයේ ලියාපන්ති ගරාජයකට ගිහිල්ලා ෆිට්නස් සර්ටිෆිකේට් එකක් කියලා කියනවා. නැත්නම් අපි කියනවා යෝග්‍යතා සහතිකයක් කියලා. යෝග්‍යතා සහතිකයක් අරගෙන එන්න ඕනේ. ඒක අනුව තමයි අපි බලපත්‍රය අලුත් කරන්නේ. ඒක සෑහීමකටපත් වෙනවා නම් යෝග්‍යතා සහතිකයේදී යම් අඩුපාඩු පෙන්නල් තිබුණොත් ඔවුන්ට අපි තව යම්කිසි අහන කාලයක් දෙනවා. ඒ ටික නිවැරදි කරගෙන එන්න කියලා. නිවැරදි වුණාට පස්සේ තමයි බලපත්‍රය අලුත් කරන්නේ. ඊට අමතරව අපි අහඹ පරීක්ෂාවන් සිදු කරනවා. අපේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්නම මාර්ග පරීක්ෂකවරුන් 36 දෙනෙක්. ඔවුන් පුහුණු වෙච්ච අය හොඳ පුහුණු කරපු අය ආරම්භ එක හරහා. එතකොට ඔවුන්ට පුළුවන් එන්ජිම නෙමෙයි බාහිර සාධක පිළිබඳව සොයලා බලලා මේකේ යම් කිසි ප්‍රවාහනයේ සුදුසු මට්ටමේ මගින් දාවන සුදුසු මට්ටමේ තියනවාද කියන එක තීරණය කරන්න. ඒක අපි අහඹු ලෙස තෝරාගත්ත බස් නැවතුම් පළවලට ගිහිල්ලා මේක සිදු කරනවා අර වාර්ෂික පරීක්ෂණයට අමතරව. ගිය මාසේ මධ්‍යම රජයේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරා. සෑම කිලෝමීටර් 5000ක්ම ඉක්මවන අවස්ථාවේ සහ එහෙම නැත්නම් මාස 3 කියන දෙකෙන් කලින් එළඹෙන අවස්ථාවේදී අර පූර්ණ යෝග්‍යතා පරීක්ෂණයක් නෙමෙයි. නමුත් බස් රථය මගේ ප්‍රවාහනයේ සුදුසු මට්ටමේ තියෙනවද කියන යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කරලා පරීක්ෂණයක සහතිකයක් ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ප්‍රවාහනය මගේ ප්‍රවාහනය සඳහා අපි ඔවුන්ට ඉඩ ලබා දෙන්නේ කියන එක. මෙන්න මේ කාරණා අනුව මේ වෙනකොට මේ බස් රථයක් මගේ ප්‍රවාහනයට යෝග්‍යද නැද්ද කියන එක තීරණය කිරීම තමයි මේ මම සඳහන් කරපු කාරණා ටික මේ වෙනකොට ඉටු කරමින් පවතිනවා. මම උතුමාගෙන් මේලකට දැනගන්න කැමතියි. මේ කාරණාව ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන කාරණාවක්. අපි රජයේ බස් රථ ගත්තොත් එහෙම ජනතාව මුදලක් දුන්නට පස්සේ යම්කිසි රිසිට් පතක් ටිකට් එකක් ලබා දෙනවා. හැබැයි පෞද්ගලික බස් රථ බොහොමයක් අපි දැකලා තියෙනවා. අපි මුදල් ලබා දෙනවා. හැබැයි අපිට ටිකට් පතක් ලබා දෙන්නේ නැහැ. සෑම බස් රථයක්ම ගත්තොත් එහෙම බලපත්‍රයක් තියෙන සෑම බස් රථයක්ම ටිකට් එකක් ලබා දෙන්න අවශ්‍යයි. පැහැදිලිවම ඒක අනිවාර්ය සාධකයක්. අපි පැහැදිලිවම කියලා තියෙනවා මගියෙක්
බස් රථයකට ගොඩ වෙලා තමන්ගේ ඊළඟ හෝල්ට් එක අපි කියන හෝල්ට් තියෙනවා ඉස්සර නැවතුම පහු කරන්න පෙර ඔහුට මුද්‍රිත ටිකට් පතක් ලබා දිය යුතුයි. ඒක පසුකාලීන සංශෝධනය වෙලා තියෙනවා ටිකට් මැෂින් එකකින් නැත්නම් ටිකට් ප්‍රවේශ පත්‍ර යන්ත්‍රයකින් නිකුත් කරන ටිකට් පත ලබා දිය යුතුයි කියලා. නමුත් මම සභාපති විදිහට පත් වෙලා ආවට පස්සේ මම ගිය අවුරුදු නොවැම්බර් මාසයේ මේක ටිකක් බලාත්මක කරා. සියලුම මාධ්‍ය ප්‍රචාරයකුත් ලබාගෙන මේ ටිකට් පත කියන එක අනිවාර්යයි. හැබැයි අපි අර මැෂින් එකකින් දෙනවා කියන එකට පොඩි සංශෝධනයක් ඇතුළු අපි කො මුද්‍රිත ටිකට් පතක් හෝ අතින් ලියන ලද ටිකට් පතක් තියෙන්න ඕන. නමුත් මේ ටිකට් පතක සඳහන් විදු කාරණා තියෙන එකක් තමයි බස් රථයේ අංකය, ගමනේ ආරම්භය, ගමනේ අවසානය, ඊට පස්සේ ප්‍රවේශ පත්‍රයේ මුදල මගියාගේ විය යුතු. මෙන්න මේ කාරණා ඇතුළත් ටිකට් පතක් ලබා දිය යුතුයි කියන මේක තමයි මේ වෙනකොටත් තියෙන නීතිය. බස් රථයට ගොඩ වෙන ඕනෑම මගියෙකුට ටිකට් පතක් ලබා දිය යුතුයි. නමුත් දිගින් දිගටම අපිට පැමිණිලි ලැබෙනවා ටිකට් පත් ලබා දෙන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන් ඉතින් අපි දිගටම අර මං කිව්වගේ මාර්ග පරීක්ෂක කණ්ඩායම වැටලීම් කරනවා. ඉතින් මං ගත්ත නිකන් ඔබගේ දැන ගැනීමට කියන්නේ ඇත්තටම අපි කොච්චර වැටලීම් කරාද කිව්වොත් අපි ගිය අවුරුද්ද තුල අපිට මං හිතන්නේ දඩ ආදායම් විතරක් මිලියන් 16ක වගේ විශාල ප්‍රමාණයක් දඩ ආදායම් ආවම කියන්නේ අපි දඩ ආදායම් වලින් සතුටු වෙන්නේ නැහැ. මොකද හරියට නියාමනයක් වෙනව නම් හරි ගුණාත්මක සේවයක් දෙනා දඩ කියන එක අඩු වෙන්න ඕනේ. නමුත් අපි වැටලීම් වැඩි කරා. දැන් මේ වෙනකොට යම් කිසි මට්ටමක තියෙනවා ටිකට් පද ලබා දීම කියන එක. හැබැයි ඉතින් මම හැමදාමත් මාධ්‍යයට කතා කරන එකම මගේ ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා. දැන් අතිවංක අපි දැන් කඩේකට ගිහිල්ලා shopping center එකකට ගිහලා මුදල ගෙවන්නේ අපිට රිසිට් පත දුන්නාට පස්සේ. හැබැයි මේ බස් සේවාවේ විතරයි අපි කලින් සල්ලි දීලා රිසිට් පතක් ගන්න. ඒක නිසා මම හිතන්නේ මේ වෙලාවේ මගීන්ගේ පෙළඹවීම වෙන්න ඕනේ. කොන්දොස්තර මහත්තයාට කියන්න ඕනේ ඔයා ටිකට් එක දෙන්න දුන්නම මම සල්ලි දෙන්නම් කියලා. අන්න එතෙන්ට ගියොත් මේ ටිකට් පත අනිවාර්ය වෙනවා. ඉතින් මගින් ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා මේ නීතිය තියෙනවා. ඔබට ටිකට් පතක් නොදුන්නා කියලා අපිට පැමිණිල්ලක් කරොත් අනිවාර්යයෙන්ම අපි ඒකට විනය ක්‍රියාමාර්ග සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග බස් රථ කොන්දොස්තර එරෙහිව ගන්නවා. ඉතින් ඔබත් මේ ටිකට් පත ලබා ගැනීමට උනන්දු වෙන්න කියන එකත් ඉල්ලනවා. ඊට පස්සේ මේකටම ගැට ගැහුණු ඊළඟ කාරණේ තමයි ඉතුරු මුදල් ලබා දෙන්නේ නැහැ කියන එක. බොහෝ බස් රථවල වෙනවා. මොකද සමහර ලාවට සෙක්ෂන් 2-3ක යනකොට රුපියල් 47 එනවා 53 ඒ වගේ ගණන් ආවට පස්සේ ආසන්නම ගණනට 5 ඉලක්කමට හෝ 10 ඉලක්කමට ගිහිල්ලා තමයි කොන්දොස්තර මහත්තයා මේ මුදල් ලබා ගන්න. ඉතින් මේකට අපි දැන් ගිය අවුරුද්දේ දෙසැම්බර් වල පටන් ගත්ත ඇත්තටම කෑෂ්ලස් ටිකටින් කියන එක, කෑෂ්ලස් පේමන්ට් කියන එක. ඒකෙදී බැංකු කාඩ් පතක් හෝ නැත්නම් ට්‍රැවලින් කාඩ් එකක් කරහා, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් කරහා මුදල ගෙවලා රිසිට් පතක් ලබා ගන්න එක. නමුත් ඒක අපි හිතපු තරම් වේගෙන් අපිට මේක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ බැංකු පද්ධතියේ යම් ඒගොල්ලෝ අර කොමිෂන් එකක් ගන්නවා. ඒගොල්ලෝගේ වියදම් විදියට පරිපාලන විදියම් විදියට ඒකත් එක්ක පොඩි ගැටලු ටිකක් ඇති වුණා. නමුත් ඒක මේ වෙනකොට ඩිජිටල් අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒක निराකරණය කරමින් ඉන්නවා. කොහොමත් මේ අවුරුද්දේ අපි අවසන් වීමට ප්‍රථම අපි ගැසට් පත්‍රයක් මගින්ම බස්නාහිර පළාත තුළ සියලුම බස් රථවලට මේ කෑෂ්ලස් පේමන්ට් එක එහෙම නැත්නම් කාඩ් පතකින් මුදල් ගෙවලා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම කියන එක අනිවාර්ය කරනවා. එතකොට ඔය කියන ටිකට් පත ලබා නොදීම කියන එක සහ ඉතුරු මුදල් ලබා නොදීම කියන දෙක කාරණා දෙකටම විසඳුමක් ලැබෙනවා. ඔබතුමා හොඳ කාරණාවක් මතු කරා. ඒ තමයි මේ කොන්දොස්තර මහත්තයාට විතරක් නෙමෙයි මගීන්ටත් යම්කිසි වගකීමක් තියෙනවා මේ ටිකට් පත ලබා ගන්න කියන කාරණා. මගේ දැනුම විදිහට මම නිවැරදි නම් මේ යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් එහෙම නැත්නම් යම්කිසි අපි නීතිමය පැත්තකට ගියොත් එහෙම මේ ටිකට් පත කියන එක අපේ වන්දි මුදලක් ලබා ගන්න. එහෙම නැත්නම් නීතිමය යම්කිසි සාක්ෂියක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නේද? ඔව් පැහැදිලිව. මොකද මේ අපි මේ බස් රථයකට බලපත්‍රයක් දෙනකොට බස් රථය ලබා ගන්න අසීමිත රක්ෂණය කියන එකක් තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. එතකොට මේ ඉන්ෂුරන්ස් එක ඉන්ෂුරන්ස් ප්‍රතිලාභ ගන්න අපි හිතමු හදිසි අනතුරක් වුණාට පස්සේ ළඟ ඉන්න කට්ටිය කරන්නේ මේ රෝගියා ගිහින් දානවා ළඟම තියෙන රෝහලට ට්‍රිවිල් රථේ ගියාරේ මොකක් කර රථේකින්. එතකොට මේ නමුත් රෝහලට ගියාට පස්සේ මේ මගියට Taman තහවුරු කරන්න විදියක් නැති වෙන්න පුළුවන් මම මේ බස් එකේ ආවා කියලා. එතකොට ඒකට තියෙන එකම සාධකය තමයි මේ ටිකට් පත කියන එක. අනිත් එක තිවංක සමහර අපිට දැන් මගින් බස් එකෙන් බැහැලා අර අපි කියපු අර හොට්ලයින් එකට කතා කරලා ගෙනවා නේ සර් මගේ බෑග් එක අමතක වුණා අර උඩ පාසලයක් තිබ්බා ඒක අමතක වුණා. එතකොට අපි අහනවා බස් එක මොකද්ද කියලා. එතකොට යාර බස් එක මතක නැහැ. දැන් වෙලාව කියනවා මෙන්න මේ වෙලාව දැන් උදාහරණයට කවුරු හරි කියනවා මම ටවුන් හෝල් එකෙන් බැස්සේ 5යි කාලට බස් එකේ බෑග් එක අමතක වුණා කියලා. හැබැයි ඉතින් ඔය හයි ලෙවල් පාරේ එතකොට තප්පර 20න් 30න් බස් යනකොට අපිට හිතා ගන්න බෑ මොකේද කියලා. නමුත් ටිකට් පත තිබ්බා නම් මගියට පුළුවන් කියන්න මෙන්න මේ බස් සංකේ තමයි මම ආවේ මේ බස් රථේ මෙන්න මේකේ මගේ බෑග් එක අමතක වුණා කියවනම් අපිට පුළුවන් ඊළඟ ගමනාන්තයට අපේ ඉන්න කාර්යාල සේවක මහතුරු ඉන්න උන්ට ගිහලා පාසලේ ලබා දෙන මේ වගේ කාරණා දෙකක් තියෙනවා. නීත්‍යකානුකූල පැත්ත වගේම අර මගින්ට වෙන අපහසුතාවවලදීත් මේක ඇත්තටම මේ
ලොකු වටිනාකමක් තියෙනවා මේ ටිකට් පතේ. දෙකම ඔබතුමාගෙන් දැනගන්න කැමති අපි ගෙවුණු කාල සීමාවේ සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා මේ මත්ද්‍රව්‍ය පානය කරමින් මත්ද්‍රව්‍ය ලබා ගනිමින් රියදුරු මහතුන් රියදුරු ධාවනය කළ යම්කිසි අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා. ඒ වගේම තමයි දුරකථන භාවිතා කරමින් ධාවනය යෙදුණු අපිට දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ මේවා මග හැරව ගන්න. එහෙම නැත්නම් මේවා වැටලීම් කරන්න මොන වගේ වැඩසටහන් සිදු කරගෙන යනවද? ඔව් දැන් ඇත්තටම සමාජ මතයක් ගොඩ නැගිලා තියෙනවා බස් රථවල සේවය දෙන සියලුම කොන්දොස්තර රියදුරු මහත්තුරු මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියන එක මේ ඇත්තටම මේක මේ ඒ ඔවුන්ගේ රැකියාවේ අභිමානයට ඒ වගේම ඔවුන්ගේ පවුල්වල කට්ටියට තමන්ගේ දරුවන්ට ඉස්කෝලේට සමාජයට මුහුණ දෙනකොටත් ගැටලුවක් තාත්තා වැඩ කරන්නේ කොහෙද කිව්වම ළමයි පැකිලෙනවා සමහරලාට වැඩ කරන්නේ බස් රථයක කියන්නේ මොකද අර බස් රථ සේවකයේ සියලු දෙනා අපේ අර සමාජ භාෂාවෙන් කියන්නේ මම පහසෙත් නෙමෙයි කුඩුකාරයෝ කියන තැනට නම් කරපු නිසා. ඉතින් ඇත්තට මේකෙදී අපිට අවශ්‍ය වුණ ඇත්තට මේක අපිට දත්ත තිබුණේ නැහැ. කොහොමද මේක ඇත්තද නැත්තද කියලා හොයාගන්න. එතකොට ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සතුව තියෙනවා ජංගම බස් රථයක්. මේකෙන් එවෙලෙම ගිහිල්ලා පරීක්ෂාවට ලක් කරලා මුත්‍රා සාම්පලය පරීක්ෂාක ලක් කරලා විනාඩි 10ක් තුල කියන්න පුළුවන් මත්ද්‍රව්‍ය 5ක් තියෙන හඳුනා ගන්න. ඒ 5 භාවිතා කරලා තියෙනවද නැද්ද කියලා. මේක පෙරදියට තේරුම් ගන්නවා සමහර ජනතාව මත් පැන් කියලා. මේ කියන්නේ ආරක්කු වර්ග හෝ එහෙම තියෙන මත් පැන් නෙමෙයි. මේ කියන්නේ තහනම් මත්ද්‍රව්‍ය කියන එක. එතකොට මේක දවස් 14ක් ඇතුළත තමන් භාවිතා කරලා තියෙනනම් ඒකේ පොසිටිව් නැත්තම් ගත්ත බවට හොයාගන්න පුළුවන්. එතකොට මේක අපි දැනට බස්නාහිර පළාතේ බස් නැවතුම් පළවල් 28ක් ආශ්‍රිතව ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ අපි එකතු වෙලා කරා. මේකෙදි මේ වෙනකොට බස් රථ රියදුරු කොන්දොස්තර මහතු 4998 දෙනෙක්ගේ 95 දෙනෙක්ගේ කරලා තියෙනවා. මේකෙන් දැනට 198 දෙනෙක්ගේ මත්ද්‍රව්‍ය භාවිතා කර බවට තහවුරු වෙලා තියෙනවා. ඔය තහවුරු වුණාම අපි එවෙලෙම කරන්නේ පොලිසියට බාර දෙනවා අවශ්‍ය නීතිමය කටයුතු වලට. ඔවුන් අධිකරණ ක්‍රියාමාර්ග දක්වා අරගෙන යනවා. සමහර අධිකරණයෙන් බොහෝ අවස්ථාවල මාස 3කට ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කරපු වෙලාවල් තිබ්බා. ඊට අමතරව ප්‍රවාහන අධිකාරිය විදියට අර මම මුලින් සඳහන් කරපු කොන්දේසි බලපත්‍ර කොන්දේසි කඩකිරීම යටතේ කියන එක යටතේ අපි ඔවුන්ට විනය ක්‍රියාමාර්ගයක් විදියට රියදුරු මහත්තයාට මාස 3ක වැඩ තහනමකට ලක් කරනවා. කොන්දොස්තරයා වැඩ මාසික වැඩ තහනමකට ලක් කරනවා. ඇත්තට මේකෙන් ඒ වැඩ තහනමකට ලක් කිරීම හෝ මේ පරීක්ෂා කිරීම කරන්නෙම මොවුන්ගේ රැකියාව අහිමි කරලා මුං අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. අර මම කියපු කාරණේ එකක් තමයි මම මත්ද්‍රව්‍ය සියලුම දෙනා මත්ද්‍රව්‍ය ගන්නේ නැහැ කියන එක මෙතනින් තහවුරු වෙනවා. ඉතින් මේකට හරි කැමති මේ සේවක මහතුරු මොකද තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න තියෙන අවස්ථාවක්. මට සමහර ලාවට තියන් කියලා තියෙනවා මේ රියදුරු මහතුරු ඇවිල්ලා සර් මම මේක ලැමිනේට් කරලා මගේ අධ්‍යාපන සහතිකය වගේ මම තියාගන්නවා මේක කියලා. ඒතර හරි ආඩම්බරයක්. ඒකට තමන් නිදහස් වුණා කියන්නේ මේකෙන්. ගිහිල්ලා පෙන්වන්න පුළුවන්. ඉතින් මේකට ලොකු දායකත්වයක් ඒගොල්ලොන්ගෙන් ලබා දෙනවා. මේක තුළ ඇත්තටම මේ වෙනකොට කියන්න සතුටුයි. ඇත්තටම විශාල ප්‍රමාණයකින් මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පෞද්ගලික බස් රථ සේවාවේ දෙන සේවක මහතුරු විශාල ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. සමහර ලාවට බස් රථ අයිතිකාර මහතුරු ඇවිල්ලා මට කියලා දුන්නා සර් දැන් මට ඩ්‍රයිවර් කෙනෙක් කොන්දොස්තර කෙනෙක් හොයාගන්නත් බෑ කියලා. මොකද මේක එච්චර ප්‍රමාණයකට දැන් අඩුවීමක් තියෙනවා. දැන් ඇත්තට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේකේ. ඒ වගේම තමයි මේ දැන් බස් රථ සේවාව ගත්තොත් එහෙම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. විශේෂයෙන් දුර බස් සේවා ගත්තොත් එහෙම අපි සුළුවෙන් හිතුවට මේක පහසු කාර්යයක් නෙමෙයි. බස් රථ ධාවනය කරන ඒ රියදුරු මහතුන් ගත්තත් කොන්දොස්තර මහතුන් ගත්තත් ගුණාත්මක සේවාවක් අපි කොච්චර කිව්වත් අපිට ලබා දෙනවා. මේ ගුණාත්මක භාවය වැඩි කරනවා. මම හිතන්නේ ඔබතුමාලා වැඩසටහනක් අරගෙන ආවර නිලැඳුම් ලබා දීමේ වැඩසටහනක්. ඒක කොහොමද මේ තත්ත්වය මේක ක්‍රියාත්මක වෙනවද? ඇත්තට මේක හොඳ වැඩසටහනක්. අපි තවමත් දැකලා නැහැ එහෙම ඒක ක්‍රියාත්මක වෙනවා කියන කාරණා. ඔව් නෑතරව දැන් අපි වුණත් මේවට අවිල්ලා බාර ගන්නකොටම ටිකක් නේ බොහෝ අවිධිමත් තත්ත්වයක තමයි මේ ප්‍රවාහන ශේෂ්ත්‍ර පෞද්ගලික ප්‍රවාහන ශේෂ්ත්‍රය තිබෙ. බස් ටිකක් කොහොම හරි පාරේ දුවනවා. අර මම කිව්වා වගේ නිශ්චිත කාලසටහනකට දුවන්නේ නැහැ. ගමනාන්තයට දුවන්නේ නැහැ. හවස බස් එක යනකොට ටිකක් සෙනග 4-5 දෙනෙක් වගේ නම් ඉන්නේ. ඒගොල්ලෝ බස් වල බස් එක යනවා වගේ තමයි අයිතිකාරයක් ගෙදරට යනවා. නැත්තම් රියදුරු කොන්දොස්තර තමන්ගේ ගමන අවසන් කරලා ගෙදර යනවා. මේ වගේ තත්ත්වයක් තිබ්බේ. ඉතින් මූලිකව මට උනේ ඇත්තම තියවංක මුලින්ම මේ මහ ජනතාවට දැනෙන වෙනස කරලා පෙන්නන්න. ඒ කියන්නේ තමන් බස් රථයකට ගොඩ වුණාම හැකි ඉක්මනින් ගමනාන්තයට යන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න. ඊට පස්සේ නිශ්චිත කාලසටහනක බස් ටික ධාවනය කරන්න. මේ වගේ කාරණා ටිකක් දැන් අපි මම කියන්නේ නැහැ 100%ක් හරි කියලා. හැබැයි තිබුණු තැනින් ලොකු අපි ඉහළට ඔසවලා තියෙන මේ කාරණා ටික. දැන් අපි ඊළඟ මේ අවුරුද්ද අවසාන වීමත් එක්ක වගේ ඔබ කියන කාරණය රියදුරු කොන්දොස්තර මහතුන් නිලැඳුමක් ලබා දීම කියන එක අපි හඳුන්වා දෙනවා. ඊට අමතරව ඇත්තටම අපි අර මේ ජනතාව දකින්නේ නැහැ අපි මේ අභ්‍යන්තරිකව කරන කාරණා ටික. මේ රියදුරු කොන්දොස්තරය කියන්නේ එකපාරටම මේ කවුරු හරි ගෙදර ඉඳලා ඇවිල්ලා බස් එකකට නැගලා එලවන්න බෑ. ඒතකොට මම කිව්වේ ඒකයි PT ලයිසන් එක කියලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එකක් වෙනම ගන්න ඕනේ. ඊට පස්සේ කොන්දොස්තරවරයෙක් නම් දවස් 4ක පුහුණුවක්
කට ලක් වෙන්න ඕනේ. ඊට අමතරව අපි මුලින් කතා කරා වගේ තිවංග කවුරු හරි පැමිණිල්ලක් කරොත් මේ කොන්දොස්තරයාගේ හැසිරීම රියදුරාගේ හැසිරීම හොඳ නැහැ කියලා මොන හරි පැමිණිල්ලක් ආවොත් පැමිණිල්ල විභාග කරලා ඇත්තට මේක අපිට තේරුනොත් එහෙම මෙයා වැරද්දක් කළා තියෙනවා කියලා ඔහු නැවත අපි එක් දින වැඩමුළුවකට දානවා. වැඩමුළුවේදී ඔහුගේ ආකල්ප වර්ධනය සම්බන්ධයෙන් දේශන මාලාවක් කරලා මොහුගේ නැවත වතාවක් අර ඔහුට පැහැදිලි කරලා දෙනවා මගේ ජනතාවත් එක්ක කොහොමද ගැටෙන්නේ කොහොමද මේ රැකියාව කරන්න ඕනේ කියලා. සම්බන්ධයෙන් මේ වගේ දිගින් දිගටම අපි රියදු කොන්දොස්තර මහත්මයාගේ ආකල්ප වර්ධනය සඳහා අවශ්‍ය වැඩසටහන් ප්‍රවාහන අධිකාරී විදිහට කරගෙන යනවා. ඒත් එකම තමයි අපි ගත්තොත් අපි දහවල් උදේ කාලේ ගත්තොත් එහෙම ඒක ධාවනය බස් රථ ධාවනය සාමාන්‍යයි. හැබැයි රාත්‍රී අපි දැකලා තියෙනවා දුරගමන් සේවා බස් රථ බොහෝ සෙයින් ක්‍රියාත්මක වෙනවා. මේ රියදුරන්ගේ තත්ත්වයන් වැඩි කරන්න එහෙම නැත්නම් මගීන්ගේ ආරක්ෂාව වැඩි කරන්න මේ බස් රථවල ඇත්තට මිනිසුනේ ධාවනය කරන්නේ මේක වැඩි කරන්න එහෙම නැත්නම් රියදුරු මහතුන්ගේ ගුණාත්මකභාවය වැඩි කරන්න මොනවගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා? ඔව් ඇත්තට මේක ප්‍රවාහන අමාත්‍යාංශයෙන් හදපු සැලැස්මක් තියෙනවා වාර්ෂිකව වර්ෂ දෙක තුනක් යන්න ඕන එකක් ඒක. ඒ කොටස් වශයෙන් කොහොමද වෙන්නේ කියන ඇත්තටම උත්තර හඳුනාගත් එකක් තමයි ඔය අන්තර් පළාත් බස් කියන එක අපේ විෂයපත නැති වුණත් මම හිතන්නේ මම ඉතින් සඳහන් කරන්න ඕනේ. ඔය සමහර බස් රථ ආවට පස්සේ අපි හිතමු කොටුවට හරි පිටකොටුවට හරි ඒ රියදුරු කොන්දොස්තර මහත්තුරුන්ට විවේක ගන්න නිශ්චිත තැනක් නැහැ. ඇත්තටම සමහර බස් රථේම නිදා ගන්න. ඒගාගේ තමයි ආපහු නැගිටලා උදේ යන්නේ. ඉතින් මේකට රජයේ අවධානය යොමු වෙලා තියෙනවා සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එක නැත්නම් මධ්‍යම බස් නැවතුම්පලේ ඒ ගුණාත්මක තත්ත්වය ඇති කරා මේ ප්‍රවාහන අමාත්‍යාංශය අලුත් රෙනොවේෂන් එකක් කරලා. ඒ වගේම පෞද්ගලික බස් රථ රියදුරු කොන්දොස්තර මහත්තුරුන්ටත් මේ වගේ බස් එක නතර කරාට පස්සේ ඔවුන් ඊළඟ ගමන ආරම්භ කරන්න කලින් තමුන්ට නිදහසේ විවේක ගන්න පුළුවන් විවේකාගාර ටිකක් සකස් කිරීම වගේ ඒවා එක අත්‍යවශ්‍ය කාරණයක්. ඊළඟ කාරණේ තමයි අර මම කිව්වේ මේක මේ අපි හෙවි වෙහිකල් නැත්නම් බර වාහන ලයිසන් එකක් දෙන්නේ ඔහුට බස් රථයක් පදවන්න පුළුවන්ද කියන එක තමයි RMB ගෙන් බලන්නේ. හැබැයි එතෙන්දී ඊට එහා ගිහිල්ලා බස් රථයක රියදුරුවරයෙකුට තියෙන ලොකු වගකීමක් ජීවිත අඩුම ගානේ 60ක් 70ක් අරගෙන යන පුද්ගලයෙක් මේ රියදුරෙක් කියන්නේ. ඒතන ලොකු වගකීමක් තියෙනවා. වාහනයක් ගෙන යන එක සහ ප්‍රවාහන මේ බස් රථයක් අරගෙන යනවා වගේ. ඉතින් ඒක නිසා මේක ලයිසන් එකෙන් එහාට ගිහිල්ලා දැනට මං කිව්වා අර පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියලා ලයිසන් වෙනම සහතිකයක් ගන්න ඕනේ. ඒක දැනට දින 2යි තියෙන්නේ. එතකොට මේක විෂයපතේ වැඩි කරලා දින 10 දක්වා වැඩි කරන්න අවශ්‍ය කටයුතු ගැසට් පත්‍රය නිකුත් වෙලා තියෙන්නේ. ළඟදී මේක ක්‍රියාත්මක වෙනවා ප්‍රවාහන අමාත්‍යාංශ මැදිහත් වීම යටතේ. එතකොට ඇත්තටම මං ඉදිරියට බස් රථයක රියදුරෙක් වෙන්න නම් බර වාහන ලයිසන් එක RMB එකකින් ගත්තට අමතරව මෝටර රථ ප්‍රවාහන කොන්ත්‍රාත් දෙපාර්තමේන්තුවෙන් ගන්නවට අමතරව දවස් 10ක විශේෂ පුහුණුවක් වෙලා ඔහු සහතික පත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒක ලබා ගත්තට පස්සේ තමයි ඔහුට පුළුවන් වෙන්නේ මේ බස් රථයක මගින් රැගෙන යන බස් රථයක මේ රියදුරෙක් බඩියට වැඩ කරන්න. දැන් අපි අධික වේගය පිළිබඳව කතා බහ කරා. ඒත් එක්ක වෙන ප්‍රශ්න තමයි සමහර බස් තියෙන බස් රථ තියෙනවා බස් රථ හිමින් ගමන් කරනවා. මේකට මොන වගේ වැඩසටහනක් ක්‍රියාත්මක? මොකද ගමනාන්තය දක්වා ජනතාව උනත් බලාපොරොත්තු වෙන ඉක්මනින් යන්න. සාමාන්‍ය රැකියාව ගත්තොත් එහෙම ඉක්මනින් යන්න ජනතාව උනත් මගින් උනත් අපේක්ෂාවෙන් ඉන්නේ. ඒ නිසාම සමහර වෙලාවට බස් රථ හිමින් යන අවස්ථා තියෙනවා. මේ වගේ අවස්ථාවට මොනවද පිළිගන්නේ? ඔය දේවල් දැන් ඇත්තටම මෙහෙමයි අපි ගමන බස් රථයකට ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා යන නිශ්චිත කාලයක් දෙනවා. ඒක සමීක්ෂණයක් කරලා බලලා විනාඩි 40ක් වෙන්න පුළුවන්. පැය එකමාර දුර ප්‍රමාණයක් යනවා. හැබැයි එතකොට මේ බස් රථේ රියදුරු කොන්දොස්තර කරන්නේ මුල් කොටස ඉතාම හෙමින් ගමන් කරනවා. මොකද වැඩිපුර මගීන් ටිකක් මේ බස් රථෙන් නග්ගව ගන්න. එතකොට මොවුන්ගේ කාලයෙන් විනාඩි 40ක් දුන්නොත් විනාඩි 25ක් 30ක් විතර ගත කරනවා හෙමින් ගමනේ ගිහලා ඊට පස්සේ අවසන් විනාඩි 10 15 අර පාරේ යන අනිකුත් පෞද්ගලික වාහන වලට හානි කර විදියට ඒගොල්ලෝ පාරේ යන්න බැරි තාමත් අධික වේගෙන් ගමන් කරනවා. මේක තමයි ඇත්තටම වෙන සිදුවීම. එතකොට මේක අපිට අපි මේ වගේ අවස්ථාවල සමහර ලාවට අපි මේ මිඩ් පොයින්ට් එක නැද මැද පොයින්ට් එකක් දාන කිලෝමීටර් 10ක් තියෙනනම් අපි මැදින් කිලෝමීටර් 5කින් තව පොයින්ට් එකක් දාලා එතනින් ගණනය කිරීමක් කරනවා. නමුත් මේකත් එච්චරම සාර්ථක නැහැ. මේක අපිට මේ මිනිස්සු පාර දිගේ යොදවලා කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා අපි හඳුනගෙන තියෙනවා. ඒක නිසා අපි මේ වෙනකොටත් අපේ අධිකාරී විතරක් නෙමෙයි ලංගම ජාතික ගමනාගමන කොමිෂන් සභාව GPS තාක්ෂණය දැනටත් භාවිතා කරනවා. ඊට අමතරව අනිකුත් පළාත් අධිකාරීනෝ සියලුම දෙනා අපේ අධික බස්නාහිර ගැන කතා කරොත් බස්නාහිර මේට අපි procurement procedure එක නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යන අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ. ඉස්සරහදී මේ අවුරුදු ඉවර වෙනකොට බස්නාහිර පළාතේ දාවන සියලුම පෞද්ගලික බස් රථ GPS යන්ත්‍රයක් තමන්ගේ බස් රථේ හයි කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි අධිකාරියේ සෙන්ට්‍රල් රූම් එකකින් මොනිටර් කරනවා මේක. එතකොට ඔවුන් නිශ්චිත වෙලාවට ගමන ආරම්භ කරාද නිශ්චිත වෙලාවට ගමන අවසන් කරාද කොච්චර වේගයකින් ඒ ප්‍රදේශවල ධාවනය වුණත් සියල්ලම අපිට පුළුවන් එකම ඩෑෂ්බෝඩ් එකකින් මොනිටර් කරන්න. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් දැන් උදාහරණයකට දැන්
දකුණු පළාත් සභාවේ මේක සමහර තැන්වල ක්‍රියාත්මක කරන සමහර පාරවල්. එතකොට වුන් දෙනවා යම් කිසි ස්ථානයකට එන්න ඕන වෙලාව අපි උදාහරණයකට 10:20 කියලා දුන්නොත් 10:22ට විනාඩි දෙකක් පරක්කු වෙලා එතෙන්ට ආවා නම් ඔටෝමේටඩ් මෙසේජ් එකක් යනවා බස් රථ ඕනට අධිකාරී සියලු දෙනාට ඔබ විනාඩි දෙකක් පරක්කුයි ඔය මෙච්චර දඩයකට යටත් වෙනවා කියන එක. ඒ වගේ අත්‍තරම තිබංක අපි මේ ප්‍රවාහන ශ්‍රේෂ්ඨය ගොඩනගා ගන්න නම් මේක මේ පාරවල් දිගේ අපේ සේවකයෝ දාගෙන බස් නායකතුන් සේවකයෝ දාලා කරන්න බෑ. අනිවාර්යයෙන්ම තාක්ෂණය අරගෙන එන්න ඕනේ. අපි අධිකාරී විදිහට බලාපොරොත්තු වෙනවා මේ GPS තාක්ෂණය මේ අවසාන වෙනකොට මම මුලින් කිව්වා වගේ සියලුම බස් රථවලට යොදවන්න. ඒ හරහා මේක නියාමනය කරන්න සහ අවශ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කරන්න. ඒ වගේ ඊට අමතරව අපි ප්‍රවාහන අධිකාරිය විදියට දැන් බස් රථ මේ මෙහෙයුම් කටයුතු වල අමතරව පරිපාලන කටයුතුත් අපිට තියෙනවා. කරන්න ඒකත් මේ රජයේ ඩිජිටලයිසේෂන් ප්‍රතිපත්තියත් එක්ක ඩිජිටල් කරන ප්‍රතිපත්තියත් එක්ක යමින් අපි අපේ උපකාර්යාල ප්‍රාදේශීය කාර්යාල 6ක් තියෙනවා ප්‍රධාන කාර්යාලය 7ක් මේ 7ම ඒකාබද්ධව කළමනාකරණ දත්ත පද්ධතියක් ස්ථාපනය කළා මේක හරහා සියලුම බස් රථ සේවක මහතුරුන් ඒ වගේම බස් රථ හිමි මහතුරුන් සියලු දෙනාට සේවා සැපීමට අවශ්‍ය කටයුතු මේ වෙනකොට කරමින් පවතිනවා අපි. දැන් ඔබතුමා ඔය කියපු කරුණු කාරණාත් එක්ක මම දැනගන්න කැමතියි ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්න හොඳම කෙනා ඔබතුමා කියලා. දැන් මෙහෙම පෞද්ගලික බස් රථ නියාමනය කරන්න යනකොට මොන වගේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? නෑ ඇත්තටම දැන් මුල් අවස්ථාවල ඇත්තටම සමහර විරෝධතාවයන් ආවා මේක නියාමනය කරද්දී. හැබැයි දැන් අපි නිරන්තර සාකච්ඡාවක ඉන්නවා බස් රථ හිමියනුත් එක්ක. අපි මේ හැම දෙයක්ම කරන්නේ බස් රථ හිමි පුජ්‍යල මහත්මයන් සියලු දෙනාත් එක්ක කතා බහ කරලා ඔරොන්ගේ විරෝධතාවයන් නැහැ. ඔරුත් දැන් දන්නවා මේක වෙනසක් කරේ නැත්නම් මේ බස් රථ කර්මාන්තය ඒගොල්ලෝගේ භාෂාවෙන් කියන කර්මාන්තය කියලා. කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ කියන එක. මොකද මිනිස්සු දැඩි විරෝධතාවයක් තියෙන ලංකාවේ පොදු මගී ප්‍රවාහන සේවයත් එක්ක මිනිස්සු මේ ප්‍රතික්ෂේප කරන තැනටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසාම තමයි අතර අද වෙනකොට අපි දකිනවා මෝටර් සයිකල් විශාල අතුරු වැඩි විශාල සංඛ්‍යාවක් කුඩා මෝටර රථ විශාල සංඛ්‍යාවක් උදේට ඒ ඇත්තට මේ කවුරුත් කැමැත්තකින් නෙමෙයි මම හිතන්නේ යන්නේ. හැබැයි මේ පොදු මගී ප්‍රවාහනයේ ගුණාත්මක භාවය නැති නිසාම දිනකට විශාල යතුරුපැදී කුඩා ත්‍රිවිල් රථ ඒ වගේ කුඩා මෝටර රථ විශාල ප්‍රමාණයක් පාරට දිනනවා. මේක නවත්ත ගන්න නම් අනිවාර්යයෙන්ම අපි පොදු මගී ප්‍රවාහන සේවයේ ගුණාත්මක භාවය වැඩි කළා මේ මගීන් ටික නැග්ගව ගන්නවා. ඒක තුන තමයි මේ ඔවුන්ගේ බස් රථ ඒ භාෂාවෙන් කෝ කර්මාන්තය රැඳෙන්නේ. අපි ඔවුන්ට ඒක අවබෝධ කරලා තියෙනවා. ඒක නිසා එහෙම ගැටලුවක් නැහැ. බස් රථ හිමියන් ඉන්නවා මේක වෙනසක් විය යුතුයි කියන තැන. දැන් ඔතමාර GPS තාක්ෂණයෙන් දඩගැසීම් පිළිබඳව කතා කරපු නිසා මම දැනගන්න කැමතියි මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් මම හිතන්නේ. දැන් අපි කොළඹ නගරය ගත්තොත් එහෙම විවිධ වෙලාවන් වලට විවිධ විදිහට ට්‍රැෆික් තියෙනවා. බාධක තියෙනවා. එහෙම ගත්තොත් එහෙම දැන් ඔතමාලා යම්කිසි කාල වේලාවක් නියම කරලා තියෙනවා. ඒ නියම කරන කාලය මේ ට්‍රැෆික් නිසා පරක් වුණොත් එහෙම ඒ දඩගැසීම සිද්ධ වෙනවා. නෑ ඇත්තට මේ GPS එකට අපි data ටික එන්ටර් කරන්නේ ට්‍රැෆික් කියන එකත් කන්සිඩර් කරලා. එතකොට ට්‍රැෆික් එක අපි දන්නවනේ මේ වෙලාවවල තියෙන ට්‍රැෆික් එක කොහොමද කියලා. එතකොට අපි උදේ දෙන වෙලාව නෙමෙයි දවල්ට දෙන්නේ. අපි පීක් ටයිම් කියලා ගත්තොත් එහෙම උදේට ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. අපි දුන්නොත් පැය විනාඩි 20ක් උදේට ගමනාන්තයට යන්න. දවල්ට අතරම පැය විනාඩි 20ක් අවශ්‍ය වෙන්නේ නැහැ. දවල්ට පැයකින් යන්න පුළුවන්. එහෙම කැල්කියුලේෂන් එකක් එක්ක යන්නේ. අනිත් ඊට අමතරව වෙන්න පුළුවන් කොළඹ අපි දන්න දෙයක් තමයි හැමදාම ওই පොඩි උද්ඝෝෂණ තියෙන්න පුළුවන් විවිධ දේවල් ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අපි ඒක නොසලකා හරිනවා. මොකද ඒක beyond the control නේ. ඒක නිසා. මම උතුමගේ අවසාන වශයෙන් දැනගන්න කැමතියි. අතන මේක බස් රථ හිමියන්ට එහෙම නැත්නම් කොන්දොස්තරුන්ට විතරක් අයිතිකාර අරුමික මගින්ටත් යම්කිසි වගකීමක් තියෙනවා. ඒත් එක්කම මේ බස් රථවල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවන්න. වර්තමානයේ වෙනකොට මොන වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවද? ඒ වගේම තමයි මගින්ට මොන වගේ වගකීමක් තියෙනවද? Taman බස් රථයේ ගමන් කරනවා නම් ඒ වගකීම ගන්න. එහෙම නැත්නම් තමන් බස් රථයේ ගමන් කරන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕනේ. යම්කිසි සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඕන තමන්ගේ සාක්ෂි සලසා ගන්න ඕනේ. ඒට මොන වගේ වගකීමක් තියෙනවද? අවසාන වශයෙන් දැනගන්න කැමතියි. ඔව් අපි අර ටිකට් පත ගන්න නම් කිව්වා මම හිතන්නේ නැවතත් කියන්නේ ඒකයි. අනිවාර්යයෙන්ම ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න කියන ඉල්ලීම තමයි මගින්ගෙන් මම කරන්නේ. ඒ වගේම ඔබ යම්කිසි රියදුරා කොන්දොස්තරවරයා විනය විරෝධී හැසිරෙනවා නම් තමන්ට අපහාසාත්මක තමන්ට කරදරයක් වෙන්න නැත්නම් තමන්ටම වෙන්න ඕනේ නැහැ. බස් රථයේ ගමන් කරන වෙන කෙනෙකුට බස් රථයෙන් එළිය ගමන් කරනකොට කරදරයක් වෙන විදියට හිරිහැරයක් වෙන විදියට හැසිරෙනවා නම් ඕනම වෙලාවක තමන්ට පුළුවන් හැකි ආකාරයෙන් වීඩියෝ ක්ලිප් එකක් එහෙම නැත්නම් වොයිස් එකක් අරගෙන අපි අර සඳහන් කරපු දුරකථන අංකයට යොමු කරන්න. එතකොට අනිවාර්යයෙන්ම අපිට ලොකු සාක්ෂියක් වෙනවා මේක ගොඩනගා ගන්න. ඒක ඔබගේ මම හිතන්නේ මගියෙක් විදියට මේ රටේ පොදු ප්‍රවාහනයේ ගුණාත්මක භාවය වැඩි කරන්න ඔබ දරන ලොකු දායකත්වයක්. ඒක වගකීමක් කියලාත් මතක් කරනවා. ඒ වගේම බස් රථ දැන් අපිට ඇත්තටම අවශ්‍යයි මේ ලංකාවේ තියෙන සමහර බස් රථ මේ පොදු මගී ප්‍රවාහන සේවයෙන් තිබංක ඇත්තටම ඉවත් යුතු කාලේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙත් එක්ක අපි දැම්මම තීරණයක් ගන්න නැහැ. නමුත් ඉදිරියේදී දැන් උදාහරණයකට අපි ලංගම හරහා
අනුයුක්ත මේක බද්ධ නිර්මාණය වෙච්ච මෙට්‍රෝ බස් සමාගම ඉදිරියේදී ලෝප්ලෝ බසස් විශාල 104ක වගේ ප්‍රමාණයක් යොදවනවා ධාවනයට අපි අමාත්‍යාංශය සූදානම් වෙලා ඉන්නවා ඒක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් විදියට පෞද්ගලික බස් රථ හිමියෝතයකට මැදි කරගෙන එකතු කරගෙන අන්නේ වගේ ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබා දෙන්න. ඒ වගේ විශේෂයෙන්ම ඇත්තටම භෞතිකව ගත්තොත් මේ බස් රථ අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. මේ ලේලන් ටාටා කියන බස් වලින් පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් කරන එක යම්කිසි වසර ගණනාවකදී මේක අයින් වෙන්න ඕන කියන තැන තමයි අපි ඉන්නේ. ඒකට යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් යනවද මේද? ඔය ඒකේ මූලික ආරම්භයක් විදියට තමයි අර මම සඳහන් කරපු මෙට්‍රෝ බස් සමග රජයේ අනුබද්ධ ආයතනයක් විදියට මෙට්‍රෝ බස් සමගම පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට පුළුවන් පෞද්ගලික ව්‍යවසායකයන්ටත් ඒ සමගත් එකතු වෙලා පෞද්ගලික රාජ්‍ය සහයෝගිතා ව්‍යාපාරයක් විදියට එක් කරගෙන යනවා. අද දවසේ අපි කතා බහ කරේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සහ නියාමනය සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. මේක බස් රථ හිමියන්ට විතරක් නෙමෙයි, බස් රථ ධාවනය කරන පුද්ගලයන්ට විතරක් නෙමෙයි. මේක ජනතාවටත් යම් කිසි වගකීමක් තියෙනවා. ජනතාවගේ වගකීම ඉෂ්ට කරොත් අපිට පුළුවන් මේ මගී ප්‍රවාහන සේවාව සාර්ථකව සිද්ධ කරගෙන යන්න. අද දවසේ අපිට සම්ප්‍රදායකත්වය ලබා දුන්න බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති විශ්‍රාමී කමාන්ඩර් ගාමිණී ජයසිංහ මහත්මයා අද දවසේ අපිට සම්ප්‍රදායකත්වය ලබා දුන්නේ. බෙහෙම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ආරාධනා කිසි සම්බන්ධයි. ඉතින් ඔබට සුබ දවසක්.